එදා පට්ටම රස්නේ දවසක්. ඒත් රස්නේ පැත්තකින් තියලා මයි මගේ යාළුවෙක් ගියා අනුරාධපුරේ. ටික දුරක් වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට ආරයනේ තිබ්බා පෝස්ටරයක්. තිබහද? ඌ අපිට ඇත්තටම තිබ්බා. තව ටික දුරක් යනකොට තවත් පෝස්ටරයක්. එහෙනම් උමුද සීතල දොඩම් වීදුරුවක්. එක යාළුවෙක් කැරෙන්න අනිත් හැමෝම ආසයි දොඩම් බීප. තව ටික තුරක් යද්දී ලස්සන අක්කා කෙනෙක් දොඩම් වීදුරුවක් රුපියල් 200යි කියලා පෝස්ටරයක් තියාගෙන පාරයිනේ දොඩම් බීම විකුණනවා. ඉතින් දොඩම් වලට ආස නැති මගේ යාළුවයි රුපියල් 200ට ලෝබිච්ච මගේ අනිත් යාළුවා ඇරෙන්න අපි හැමෝම නතරලා දොඩම් වීදුරුවක් බිව්වා. ඉතින් ඇයි මම මේ දොඩම් අක්කයි කතාව ඔයාට කියන්නේ? ඔව්. පෝස්ටර්ස් යූස් කළා. දැනුවත් හරි නොදැනුවත් හරි මේ දොඩම් කඩයක් යූස් කරලා තියෙන්නේ ඩිජිටල් මාකටිං ෆනල් කියන සුපිරිම කන්සෙප්ට් එක. එතකොට මොකද්ද මේ ඩිජිටල් මාකටිං ෆනල් කියලා කියන්නේ? ඔයගේ කස්ටමර් ඔයගේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි පර්චේස් කරන තැනට එනකම් awareness, consideration, action කියන level 3කට එයාගේ journey එක map out කරන tool එකක් තමයි මේ digital marketing funnel කියන්නේ. level 1 awareness. පළවෙනි postering කරා වගේ මේ level එකේදී ඔයා කරන්න ඕනි අවධානය ගන්න එක. ඔව්, ඔයාගේ brand එක ගැන මුළු ලෝකෙටම කෑ ගහලා කියන ගමන් ඔයාගේ හරි target audience එකේ අවධානය ගන්න එක තමයි මේ level එකේදී කරන්න ඕනේ. මේකට ඔයාට teaser post, product spotlight contents වගේම ඔයාගේ customer ගේ pain points ගැන උනත් කතා කරන්න පුළුවන්. consideration stage. දෙවෙනි පෝස්ටරේ දොඩම් කඩේ අක්කා අපිට clear option එකක් දුන්නා වගේ මෙතෙන්දී ඔයා කරන්න ඕනි ඔයාගේ brand එක ඇයි අනිත් brand වලට වඩා special වෙන්නේ කියලා කියන එක. මේකට ඔයාට customer testimonials, comparison post, ඔයාගේ USP ගැන උනත් කතා කරන විදිය content create කරන්න පුළුවන්. අන්තිම level එක action. මේ level එකේදී ඔයා clear call to action එකක් ඔයාගේ audience එකට දෙන්න ඕනි. competitive price එකක්, limited offer එකක් වගේ දෙයක් දෙන ගමන් ඔයාගේ වෙබ්සයිට් ලින්ක් එක, ලොකේෂන් එක හරි ක්ලියර් CAT එකක් දාලා ක්‍රියේටිව් කන්ටෙන්ට් එකක් හදලා ඔයා ප්‍රොමෝට් කරොත් ඔයාගේ කස්ටමර් ඔයාගේ ළඟටම එන්න ගන්න ඔයාටත් පුළුවන්. හැබැයි රේණුක කස්ටමර්ගේ ජර්නි එක මේ හැම වෙලාවෙම ලීනියර් වෙන්නේ නැහනේ. ඔව්. කස්ටමර්ගේ ජර්නි එක ලීනියර් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එයා මේ ලෙවල් ස්කිප් කරලා උනත් යන්න පුළුවන්. හැබැයි ඔයාගේ බ්‍රෑන්ඩ් එක අලුත් බ්‍රෑන්ඩ් එකක් නම් ඔයා රීලොන්ච් එකකට, රීබ්‍රෑන්ඩින් එකකට යනවා නම් මේ මුකුත්ම නැතුව new audience එකක් හොයනවා නම් මේ funnel approach එක use කරලා ඔයාට ඔයාගේ sales වලින් 45% වැඩි කරගන්නත් customer acquisition cost එක 33කින් විතර අඩු කරගන්නත් chance එකක් තියෙනවා.